ඔයාලට කොහොමද? ඔක්කොම හොඳින් ඉන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම අද රෑට කන්න මොකුත් නෑ. අල ගෙඩියක් කපලා තෙල් දාන්න හදන්නේ. මම මේ අල හදන විදිහ වෙනස්. ඉස්සලා සුදු ලුණු ගෙඩි දෙකක් අලලා තෙලට දැම්මා. දෙකක් නෙවෙයි සුදු ලුණු ගෙඩි 4ක් 5ක් අලලා තෙලට දැම්මා. ඒ දාලා ඉවර වෙලා යන්තම් කහපාට වගේ එනකොට අල ටික දැම්මා. අල ටික ටිකක් ටෙම්පරාදු වෙනකන් ඉඳලා අල බැදලා තමයි ලුණු අමිරිස් මන් දාන්නේ. ලුණු කපලා තියෙනවා. තව ලුණුවත් මොකුත් දාලා නැහැ. නිකම්ම අලයි තෙලුයි විතරයි. මේකල රොටි කන්නත් රසයි මේක බත් කන්නත් හොඳයි. අල තෙල් දාලා පස්සේ තමයි ලුණු පහේ අනම්මනම් ඔක්කොම ටික දාන්නේ. මොම් බලන්නකො. තම මදි. මම ඉතින් ඇඳි ගන්නවා. අල තෙල් දාලා කන්න ඔයාලත් එන්න. ඔක්කොමලා. අද ලොකු ස්ටෑන් එකට ගැහුවේ ඒක චුට්ටක් එහෙට මෙහෙට පනිනවා. චුට්ටක් ටෙම්පරාදු වෙනකන් ඉඳලා තාම ලුණු මොකුත් දාලා නැහැ. තෙලුයි අලයි විතරයි තියෙන්නේ. චුට්ටක් අර ටික බැදෙනකන් ඉඳලා ලංකාවේ නම් දුකේ බෑ මේ හැමෝම කෝල් ගන්න හැමෝම දන්සල් ගිහිල්ලා දන්සල් වැඳලා අනේ ඉතින් අපිට එහෙම වාසනාවක් නැහැ මොකද ලංකාවේ ඉඳලා දන්සල් කන්න තරම් වාසනාවක් නැහැ. ඉතින් මොකද කරන්නේ නේද? අපි මොන හරි රස්සාවක් කරුවොත් තමයි අපේ පවුල ජීවත් වෙන්නේ. ඒකනේ වැඩේ. මම ලුණු දානවා දැන්. අයිකාති මොකුත් කරන්නත් බෑ මම මේ ලුණු පුංචිවට කපලා තියෙන්නේ. දැන් ලුණු ටික දානවා. ලුණු ටික දාලා තාම ලුණු මොකුත් දාලා නැහැ. ගිරව ගෙනල්ලා ස්ටෝර් රූම් එකට දාලා තමයි ඊට පස්සේ තක්කාලි නෑ ගෙනාපුවා නෑ තක්කාලි. ගෙඩියක් තියෙනවා දැන් රැට සලාත හදන්න එපා කරට. ඕම ලුණු දැන් තමයි ලුණු දාන්නේ ප්‍රමාණයට ඇතිව ලුණු දා ගන්නවා. මෙහෙම දැම්මට ඔයාලා දාන්න එපා මොකද මම දන්න හින්දා දාන්නේ. ඔයාලා හැන්දක් විතර දාලා පස්සේ තමයි මදි නම් දාන්න ඕනේ. දැන් ලුණු දාලා තියෙන්නේ. මම දැන් මේකට මම චුට්ටක් නතර කරුවා මේ වහේ කුඩු ටික ඔක්කොම ලං කර ගන්න ඕන හින්දා. වතුර මොකුත් දාන්නේ නෑ මම. මේ තෙලෙන්ම තමයි ඔක්කොම ටෙම්පරාදු වෙන්න ඇරියේ. දැන් ලුණු විතරයි තාම දාලා තියෙන්නේ. දැන් ලුණු ටික තැම්බිලා මම මේකට කලවම් මේ කරි පවුඩර් එකෙන් තේ හැන්දක් දැම්මා. එතකොට
මිරිස් කුඩු සැරතේ හැන්දක් දැම්මා. හැන්ද කුඩු ටිකක් දැම්මා. කහ කුඩු දානවා මම දැන්. ඊට පස්සේ හැන්දා කන්න තමයි තියෙන්නේ. ලුණු මුකුත් බැලුවේ නෑ මම අර. සමහරක් අල තියෙනවා කොච්චර තැඹුවත් තැඹෙන්නේ. බදින්නත් බෑ. යාල රතු පාට නිකන් කළු පාට වෙලා වෙනවා. බැදෙන්නත් කලින් කර වෙනවා. දැන් මං ගින්දර අඩු කරලා තියෙන ලිපේ කොහොම ටිකක් වෙලා තියෙනවා. ඒකල හොඳට වහනවා. ඔන්න බලන්නකෝ පාට රතු පාටටක් තියෙනවා, කහ පාටටක් තියෙනවා, ලුණු ටිකක් තැඹිලා තියෙනවා ෂෝක් එකට. ගින්දර අඩු කරලා තියෙන්නේ. ගින්දර අඩු කරලා ඔක්කොම කරලා තියෙන්නේ. ඒකින්ද ඉතින් ඔහොම හිමීට තැඹෙනවා. මම දැන් මූඩියකින් වහනවා චුට්ටක් තැඹෙන්න ඕන හින්දා. අල තැඹිලා බැදලා ගත්තත් ඉතින් සමහර කලාවට පහේ ලුණු වහන්න චුට්ටක් තියෙන්න ඉබේ. ඔය ඔහොම චුට්ටක් හරි ගස්සලා ලස්සනට තියෙනවා ගයිස්. ඕම් බලන්න. මම දැන් මේක වහනවා. වහලා ඉවර වෙලා විනාඩි 20ක් 30ක් විතර වගේ ගින්දර අඩු කරලා තියලා මද ගින්න තැඹුණාම ගන්නවා. ඒ ගන්න කලින් මම බලනවා ලුණු හැම ඇතිද කියලා. හිටකම් විනාඩි 20ක් 30ක් විතර දෙන්න ගයිස්. ඔයාලට ඔක්කොටම සුබ වෙසක් සතියක් වේවා, පොසොන් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳේ. ඔක්කොටම සිංහල මුස්ලිම් දෙමළ ඔක්කොටම අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ හැමෝටම වෙසක් සතිය සුබ වෙසක් සතියක් කියලා මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. විනාඩි 20ක් විතර දෙන්න. ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද තාත්තේ කියලා. Hi guys. ඔයාලට කොහොමද? ඔන්න බලන්න විනාඩි 20කට පස්සේ දැන් නම් ලස්සනට රසට තියෙනවා. ලුණු හැම කොහොම ගානට තියෙන වැඩිත් නෑ අඩුත් නෑ. කොහොම බලන්න. ඔක්කොම ගානට තියෙනවා. කෝල් එකකුත් WhatsApp එකෙන් එනවා මම ආන්සර් කරුවේ නෑ. ආන්සර් වුණොත් කාට් වෙනවා. තව පාරක් ගන්න කලින් මම අනිවාර්යෙන් ඒ කෝල් එකට උත්තරයක් දෙන්න ඕනේ. ඒකනේ තමයි දඩබඩ ගාලා මේ කැරලා ඔයාලට අවසාන ටික පෙන්නන්න කියලා ලැහැත්තුනේ. මොන් දැන් අලෙහිම ඔක්කොම හොඳට තැම්බිලා. එහෙනම් ඔයාලා ඔක්කොටම අල්ලා දෙයන්ගේ පිටයි බුසරණේ පරිස්සමෙන් ඉන්න.